සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා පාඩමත් එක්ක එකතු වෙලා ඉන්න දුවල පුතාලා හැමෝටම. ඉතින් මම අද කතා කරන 8 ශ්‍රේණියේ දරුවන්ගේ පළවෙනි පාඩම සංඛ්‍යා රටා කියන පාඩම. ඉතින් ඒත් එක්ක මතක් කරනවා channel එක subscribe කරලා එකතු වෙන්න. අලුතෙන්ම දාන වීඩියෝස් ඔයාලඟට ගෙන්න ගන්න සහ අනිත් විෂය පුළුල්ල අධ්‍යයනය කරන්න. හරි. මේ සංඛ්‍යා රටා කියන පාඩම ඉගෙන ගද්දී ඔයාට පළවෙනියටම ඉගෙන ගන්න තියෙන්නේ ළමයි ඉරට්ට සංඛ්‍යා කියන්නේ මොනවද සහ ඔත්ත්‍ය සංඛ්‍යා කියන්නේ මොනවද කියන එක. එතකොට මේක බලන සමහර ළමයි දැනටමත් දන්නවා ඇති ඉරට්ට සංඛ්‍යා කියන්නේ මොනවද ඔත්ත්‍ය සංඛ්‍යා කියන්නේ මොනවද කියලා. එතකොට මම පළවෙනියටම ඉරට්ට සංඛ්‍යා කියන්නේ මොනවද කියලා ඔයාලට කියලා දෙන්න. මොකක් හරි සංඛ්‍යාවක් හරියටම දෙකෙන් බෙදෙනවා නම් අන්න ඒවට කියනවා ඉරට්ට සංඛ්‍යා කියලා. එහෙම නැත්නම් මොකක් හරි සංඛ්‍යාවක් දෙකෙන් ඉතිරි නැතිව බෙදෙනවා නම් අන්න ඒවා ඉරට්ට සංඛ්‍යා. ඒ වගේම එතකොට ඔයාලා හයිමකින් බිඳුව කියන්නේ ඉරට්ට සංඛ්‍යාවක්ද? ඔව්. බිඳුව කියන්නේත් ඉරට්ට සංඛ්‍යාවක්. ඉරට්ට සංඛ්‍යාවලට උදාහරණ ගත්තොත් 0 2 4 6 8 10 ඔන්න ඔහොම ඕන තරම් කියන්න පුළුවන්. මොකක්ද එතකොට ඉරට්ට සංඛ්‍යා හඳුනා ගැනීමේ රීතිය? සංඛ්‍යාවක් ගත්තාම ඒක හරියටම දෙකෙන් ඉතිරි නැතිව බෙදෙනවා නම් අන්න ඒවට තමයි කියන්නේ ළමයි ඉරට්ට සංඛ්‍යා කියලා. හරි. ඔයාට දැන් ඉරට්ට සංඛ්‍යා කියන්නේ මොකක්ද කියන එක තේරුණා. ඊළඟට මම කතා කරනවා මොනවද ඔත්ත්‍ය සංඛ්‍යා කියන්නේ කියලා. ඉරට්ට සංඛ්‍යා කියන්නේ හරියටම දෙකෙන් බෙදෙන සංඛ්‍යානේ. ඒ වුණාට ඔත්ත්‍ය සංඛ්‍යා කියලා කියන්නේ හරියටම දෙකෙන් බෙදෙන්නේ නැති සංඛ්‍යාවලට. ඒ කියන්නේ ළමයි පූර්ණ සංඛ්‍යාවක් දෙකෙන් බෙදපුවාම එකක් ඉතිරි වෙනවා නම් අන්න ඒ සංඛ්‍යා තමයි ඔත්ත්‍ය සංඛ්‍යා කියලා කියන්නේ. එතකොට හරියටම දෙකෙන් බෙදෙන්නේ නැති සංඛ්‍යා තමයි මොනවද ඔත්ත්‍ය සංඛ්‍යා කියලා කියන්නේ. එතකොට ඔත්ත්‍ය සංඛ්‍යා වලට උදාහරණ ගත්තොත් 1 3 5 7 9 11 13 ඔන්නෝම ගන්න පුළුවන්. එතකොට මං හිතනවා ඔයාලට ඔත්ත්‍ය සංඛ්‍යා කියන්නේ මොනවද සහ ඉරට්ට සංඛ්‍යා කියන්නේ මොනවද කියන එක හොඳට තේරුණා කියලා. හරි මම ඔයාලත් එක්ක කතා කරා ඉරට්ට සංඛ්‍යා කියන්නේ මොනවද සහ ඔත්ත්‍ය සංඛ්‍යා කියන්නේ මොනවද කියලා. ඒ වගේම ඒවට උදාහරණත් ඔයාලට කියලා දුන්නා. දැන් ඔයාලා හිතන්න ඔයාලට මොකක් හරි ලොකු සංඛ්‍යාවක් දීලා කවුරු හරි අහනවා මේක ඉරට්ට සංඛ්‍යාවක්ද මේක ඔත්ත්‍ය සංඛ්‍යාවක්ද කියලා. දැන් මං ඉරට්ට සංඛ්‍යාවලට ඔයාලට උදාහරණ කියලා දුන්නා 0 2 4 6 8 10 ඔහොම දෙකෙන් බෙදෙනවා නම් ඒවා ඉරට්ට. ඊට පස්සේ 1 3 5 7 9 ඔන්න ඔය වගේ දෙකෙන් බෙදුනහම එකක් ඉතිරි වෙනවා නම් නැත්නම් දෙකෙන් බෙදෙන්නේ නැත්නම් ඒවා ඔත්ත්‍ය සංඛ්‍යා කියලා. ඒකට ඔයාලට ඒවා පොඩි ඉලක්කම්. හැබැයි ඔයාලට ලොකු සංඛ්‍යාවක් දුන්නොත් ඔයාලට ඒක දෙකෙන් බෙදෙනවද නැද්ද කියලා බෙදලා තමයි කියන්න වෙන්නේ ඒක ඉරට්ට සංඛ්‍යාවක්ද ඔත්ත්‍ය සංඛ්‍යාවක්ද කියලා. හැබැයි ක්‍රමයක් තියෙනවා ඔයාලට සංඛ්‍යාව දිහා කොච්චර ලොකු සංඛ්‍යාවක් දුන්නත් ඒ සංඛ්‍යාව බලපු ගමන් ඔයාලට කියන්න පුළුවන් ඒක ඔත්ත්‍ය සංඛ්‍යාවක්ද ඉරට්ට සංඛ්‍යාවක්ද කියලා. අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. දැන් සංඛ්‍යාවක් ගත්තහම ඒ සංඛ්‍යාවේ එක ස්ථානය තියෙන්නේ. මොකක්ද එක ස්ථානය කියන්නේ? ඔයාලා මීට කලින් පන්ති වලදී ඉගෙනගෙන ඇති. එක ස්ථානය කියන්නේ සංඛ්‍යාවේ අවසාන ඉලක්කමට. අවසාන ඉලක්කම තියෙන ස්ථානය තමයි එක ස්ථානය කියන්නේ. එතකොට කිසියම් සංඛ්‍යාවක එක ස්ථානයේ තියෙන්නේ 0 2 4 6 8 නම් අන්න ඒ සංඛ්‍යා ඉරට්ට සංඛ්‍යා කියලා කියනවා. මොකද්ද? මොකක් හරි සංඛ්‍යාවක එක ස්ථානෙ තියෙන්නේ 0 2 4 6 8 නම් ඒවා ඒ සංඛ්‍යා ඉරට්ට සංඛ්‍යා කියලා කියනවා. ඒ වගේම මොකක් හරි සංඛ්‍යාවක එක ස්ථානයේ තියෙන්නේ 1 3 5 7 9 නම් අන්න ඒ සංඛ්‍යා ඔත්ත්‍ය සංඛ්‍යා කියලා කියනවා. හරි? එතකොට මම ඒ කිව්ව සංඛ්‍යා අර දෙකෙන් බෙදෙනවද නැද්ද කියන එක තීරණය කරපු පොඩිම ඉලක්කම් ටික. මම අර ඉස්සෙල්ලා වලට උදාහරණ කියලා දුන්නේ. එතකොට ඉරට්ට සංඛ්‍යා වලට ආපු ටික ලොකු සංඛ්‍යාවේ එක ස්ථානයේ තියෙනවා නම් ඒවා ඉරට්ට සංඛ්‍යා ඔත්ත්‍ය සංඛ්‍යා වලට කියලා දුන්න උදාහරණ ටික අර ලොකු සංඛ්‍යාවල එක ස්ථානයේ තියෙනවා නම් ඒවා ඔත්ත්‍ය සංඛ්‍යා. හරි අපි බලමු මේක කොහොමද පැහැදිලි කරගන්නේ කියලා. හරි ඔයාලට දැන් බෝඩ් එකේ පේනවා මම
එක ස්ථානයේ පිහිටි ඉලක්කම අනුව ඉරට්ට ඔත්ත සංඛ්‍යා හඳුනා ගැනීම කියලා මාතෘකාවක් දීලා තියෙනවා. එතකොට ඒකේ සංඛ්‍යාවේ එක ස්ථානයේ ඇත්තේ 0.2 4 6 8 නම් ඉරට්ට සංඛ්‍යා කියලා කියනවා. පළවෙනිට තියෙන 124නේ. දැන් 124 ඉරට්ටද කියලා ඔයාලට හොයාගන්න නම් 124 දෙකෙන් බෙද බෙදින්න වෙනවා. හැබැයි ඔයාලට මං කිව්වද පැහැදිලි නම් එක ස්ථානයේ තියෙන අර කිව්ව සංඛ්‍යාව ඉලක්කම් වලින් එකක් නම් 124 අනිවාර්යෙන් ඉරට්ට සංඛ්‍යාවක්. දැන් 124 එක ස්ථානයේ තියෙන 4නේ. 4 කියන්නේ ඉරට්ට සංඛ්‍යාවන්නේ. එහෙනම් 124 ඉරට්ට සංඛ්‍යාවක්. 230 එක ස්ථානයේ තියෙන බිංදුව. එහෙනම් ඒක ඉරට්ට සංඛ්‍යාවක්. 4562 එක ස්ථානයේ තියෙන 2. එහෙනම් ඒක ඉරට්ට සංඛ්‍යාවක්. 76 එක ස්ථානයේ තියෙන 6. එහෙනම් ඒක ඉරට්ට සංඛ්‍යාවක්. ඒ වගේම 668 8 කියන්නේ ඉරට්ට සංඛ්‍යාවක්. එහෙනම් 668 කියන්නේ ඉරට්ට සංඛ්‍යාවක්. ඊට පස්සේ ඔයාලා එහා පැත්තට ගියොත් සංඛ්‍යාවේ එක ස්ථානයේ ඇත්තේ 1 3 5 7 9 නම් ඔත්තේ සංඛ්‍යාවේ. එතකොට ළමයි 21 කියන සංඛ්‍යාවේ 1 කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක්. එහෙනම් 21 කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක්. 453 3 කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක් නම් 453 කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක්. ඒ වගේම 5675 5 කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක් කියලා ඔයාලා දන්නවා. එහෙනම් ළමයි 5675 ඔත්තේ සංඛ්‍යාවක්. 87 7 එක ස්ථානයේ තියෙන 7. එහෙනම් 87 ඔත්තේ සංඛ්‍යාවක්. 689 එක ස්ථානයේ තියෙන 9. එහෙනම් 689 කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක්. හරි. එතකොට ඔයාලට දැන් ලොකු සංඛ්‍යාවක් දුන්නත් ඒක ඉරට්ට සංඛ්‍යාවක්ද ඔත්තේ සංඛ්‍යාවක්ද කියන එක හරියට අඳුරගන්න පුළුවන්. හරි. ඔත්තේ සංඛ්‍යා කියන්නේ මොනවද සහ ඉරට්ට සංඛ්‍යා කියන්නේ මොනවද කියන එක අපි හොඳට පැහැදිලි කරගත්තා. ඊළඟට මම කියලා දෙනවා ළමයි ප්‍රථමක සංඛ්‍යා සහ සංයුත සංඛ්‍යා කියන්නේ මොනවද කියන එක. හරි. එතකොට මම වගුවකින් ඔයාලට මේක හරිම ලේසි විදිහට කියලා දෙනවා. ඒ වගේම ඔයා මතක තියාගන්න ඕන එක දෙයක් තමයි ඉරට්ට සංඛ්‍යයි ඔත්තේ සංඛ්‍යයි කතා කරන්නේ. එතකොට ළමයි එක අයිති උනේ මොකේද? එක අයිති උනේ ඔත්තේ සංඛ්‍යාවකට. මොකද දෙකෙන් බෙදන්න බෑනේ. එතකොට මේ ප්‍රථමක සංඛ්‍යා සහ සංයුත සංඛ්‍යා කියන කොටසේදී එක කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක්වත් සංයුත සංඛ්‍යාවක්වත් නෙවෙයි. හරි? මොකද්ද? එක කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක්වත් සංයුත් සංඛ්‍යාවක්වත් නෙවෙයි. එතකොට මම මේකට එක ගන්නෙ නෑ. 2 ඉඳන් 9ට යනකම් තියෙන ඉලක්කම් ටික අරන් මම ඔයාලට ලේසියෙන්ම කියලා දෙනවා කොහොමද අපි ප්‍රථමක සංඛ්‍යාවක් සහ සංයුත සංඛ්‍යාවක් ලේසියෙන්ම අඳුරගන්නේ කියලා. දැන් බලන්න ළමයි ඔයාලා මේ වගුව දිහා පළවෙනි තීරුවේ තියෙන සංඛ්‍යාව දෙවෙනි තීරුවේ තියෙන ගුණිතයක් ලෙස ලිවිය හැකි ආකාර ඊළඟ තීරුවේ තියෙනවා දී ඇති සංඛ්‍යාවේ සාධක කියලා. හරි. සංඛ්‍යාව කියන තීරුවේදී ඔයාලට පේනවා 2 3 4 5 6 7 8 9 කියන සංඛ්‍යා ටික තියෙනවා. ඊළඟට මම දීලා තියෙනවා මේක ගුණිතයක් ලෙස ලිවිය හැකි ආකාරය කියලා. දැන් 2 කියන සංඛ්‍යාව ගත්තාම ළමයි 2 කියන එක ලියන්න පුළුවන් එක්වරක් 2 කියලා විතරනේ. එක්වරක් 2 කියලා විතරයි ලියන්න පුළුවන්. දැන් ඔයාලා මගෙන් අහයි ඉතින් දෙවරක් 1 කියලා ලියන්න පුළුවන් නේ කියලා. ඉතින් ළමයි ඒකමනේ අනිත් පැත්තට ඔයාලා එහෙම කියන්නේ. එතකොට 2 ලියන්න පුළුවන් එක්වරක් 2 කියලා විතරයි. එතකොට මේ ගුණිතයක් ලෙස ලිවිය හැකි ආකාරය ගත්තාම අපිට මේ දෙකේ සාධක හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ දෙක හරියටම බෙදෙන සංඛ්‍යා මොනවද කියන එක. දෙකේ සාධක කියන්නේ මොනවද? දෙක හරියටම බෙදෙන සංඛ්‍යා කියන එක. එතකොට අපිට දෙක ලියන්න පුළුවන් එක්වරක් 2 කියලානේ. හරි? එක්වරක් 2 කියලානේ. එතකොට ළමයි දෙකේ සාධක වෙන්නේ 1යි 2යි. හරිද? එතකොට දෙකේ සාධක වෙන්නේ මොකද්ද? 1යි 2යි. එකෙන් කියවෙන්නේ ළමයි 2 කියන සංඛ්‍යාව බෙදෙන්නේ එකෙනුයි දෙකෙනුයි විතරයි කියන එක. 2 කියන සංඛ්‍යාව හරියටම බෙදෙන්නේ එකෙනුයි දෙකෙනුයි විතරයි කියන එක. හරි. ඊළඟට 3ට යන්න. 3 ලියන්න පුළුවන් එක්වරක් 3 කියලා විතරයි නේද? ඔයාලා හොඳට හිතලා බලන්න තව විදිහක් තියෙනවද කියලා. නෑනේ. එක්වරක් 3 කියලා විතරයි ලියන්න පුළුවන්. නැත්තම් 3 වරක් 1 කියන්නත් පුළුවන් ඒක අනිත් පැත්තට. එතකොට ළමයි දැන් ඔයාලා තනියෙන් හිතන්න මොකද්ද 3 සාධක? කියන්නේ 3 හරියටම බෙදෙන ඉලක්කම් දෙකම 3 හරියටම බෙදෙන සංඛ්‍යා දෙක මොකද්ද? 1යි 3යි. හරි. එහෙනම් 3 සාධක වෙන්නේ 1යි 3යි. හරි. අපි යන් ඊළඟ සංඛ්‍යාවට ළමයි.
හරි. ඊළඟට තියෙන්නේ 4. 4 ගුණිතයක් විදිහට ලියන්න පුළුවන් මොන වගේද ළමයි? එක්වරක් 4 කියලා ලියන්න පුළුවන්. දෙවරක් 2 කියලා ලියන්න පුළුවන්. ගුණිතයක් ලෙස ලිවිය හැකි ආකාර දෙකක් තියෙනවා. එතකොට ළමයි 4 සාධක මොනවද? ඔය ගුණිතයක් ලෙස ලිවිය හැකි ආකාරවල තියෙනවා. එකම ඉලක්කම දෙපාරක් ගන්න එපා ළමයි. එතකොට මොනවද සාධක ටික? 1 2 4. හරි? එක්වරක් 4 කියන එකෙන් 1යි 4යි ගන්න පුළුවන්. දෙවරක් 2 කියන එකෙන් 2 ගන්න පුළුවන්. එතකොට 4 හරියටම බෙදෙන්නේ මොන සංඛ්‍යාවලින්ද? 1 2 4 කියන ඒවාගෙන්. එතකොට 4 සාධක මොනවාද? 1 2 4. ඊළඟට 5 ගත්තොත් ළමයි 5 ගුණිතයක් විදිහට ලියන්න බලන් එක්වරක් 5 කියලා. එහෙනම් 5 සාධක වෙන්නේ මොනවද? 1යි 5යි. ඊළඟට ළමයි 6. 6 ලියන්න බලන් ගුණිතයක් විදිහට එක්වරක් 6 සහ දෙවරක් 3 කියලා. ඒ කියන්නේ එක්වරක් 6 6යි දෙවරක් 3ත් 6යිනේ. එතකොට මොනවද ළමයි ඒකේ සාධක? 1 ගන්න පුළුවන්, 2 ගන්න පුළුවන්, 3 ගන්න පුළුවන්, 6 ගන්න පුළුවන්. එතකොට 6 සාධක 1 2 3 6. එතකොට 7 ගුණිතයක් විතර ලියන්න පුළුවන් එක්වරක් 7 කියලා. එතකොට සාධක මොනවද? සාධක 1යි 7යි. ඊළඟ ළමයි 8. 8 ලියන්න පුළුවන් එක්වරක් 8 8යි දෙවරක් 4 8යි. එතකොට මොනවද ඒකේ සාධක? 1 2 4 8. 8 සාධක වෙන්නේ 1 2 4 8. ඊළඟට 9ට ගියොත් ළමයි 9 ගුණිතයක් විදිහට ලියන්න පුළුවන් එක්වරක් 9 තුන්වරක් 3 කියලා. එතකොට මොනවද ඒකේ සාධක? 1 3 9. හරි. එතකොට 9 සාධක වෙන්නේ 1 3 9. කියන්නේ 9 බෙදෙන්නේ ළමයි 1නුයි 3නුයි 9නුයි විතරයි කියන එක. හරි. දැන් අපි වගුව නම් පුරව ගත්තා. දැන් ඔයාලා හිතනවා ඇති ඇයි මේ වගුවක් පාවිච්චි කරේ මේකට කියලා. හරි. දැන් ළමයි ඔයාලා 2 ඉඳන් 9ට යනකම් තියෙන ඉලක්කම් ටික ලියාගෙන ඒවට අයිති සාධක ටික හොයාගත්තා. හරි. එතකොට මේ සාධක හෙව්වේ මම හේතුවකට මේ සාධක දිහා බලලා ඔයාලට තීරණය කරන්න පුළුවන් මේ අදාළ ඉලක්කම නැත්නම් අදාළ සංඛ්‍යාව ප්‍රථමක සංඛ්‍යාවක්ද සංයුත සංඛ්‍යාවක්ද කියන එක. හරි. අපි බලමු මේක කොහොමද අඳුරගන්නේ කියලා. දැන් පළවෙනි සංඛ්‍යාව 2 දිහා බලන්න ළමයි. 2ට තියෙන්නේ සාධක 2යි නේද? 2ට තියෙන්නේ සාධක 2යි. 1යි 2යි විතරයි. 3ට තියෙන්නේ සාධක 2යි. 1යි 3යි. ඊළඟට 4ට තියෙන්නේ සාධක 4ට තියෙනවා සාධක 3ක්. 4ට සාධක 3ක් තියෙනවා 1 2 4. 5ට තියෙනවා සාධක 2ක් 1යි 5යි. 6ට තියෙනවා සාධක 4ක් 1 2 3 6. 7ට තියෙනවා සාධක 2ක් 1යි 7යි. 8ට තියෙනවා සාධක 4ක් 1 2 4 8. 9ට තියෙනවා සාධක 3ක් 1 3 9. එතකොට ළමයි ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ මොකක් හරි සංඛ්‍යාවකට තියෙන්නේ සාධක 2යි නම්. සාධක කීයද? සාධක 2යි නම් අන්න ඒ සංඛ්‍යාවලට කියනවා ප්‍රථමක සංඛ්‍යා කියලා. හරි. මම දැන් ප්‍රථමක සංඛ්‍යා රවුම් කරන්නද? දැන් 2 ගත්තාම 2ට තියෙන සාධක කීයද? සාධක 2යිනේ 1යි 2යි විතරනේ. එහෙනම් 2 කියන්නේ මොකද්ද ළමයි? ප්‍රථමක සංඛ්‍යාවක්. 2 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක්. ඊළඟට 3ට යන්න ළමයි. 3ට තියෙන සාධක 2යිනේ. 1යි 3යි විතරයි. එහෙනම් 3 කියන්නේත් මොකද්ද? ප්‍රථමක සංඛ්‍යාවක්. ඊළඟට 4ට යන්න ළමයි. 4ට තියෙන්නේ සාධක 2යිද? 4ට තියෙනවා ළමයි සාධක 3ක්. 1 2 4. එහෙනම් 4 කියන්නේ මොන සංඛ්‍යාවක්ද? සංයුත සංඛ්‍යාවක්. එහෙනම් ළමයි සංයුත සංඛ්‍යා කියන්නේ මොනවද? මොකක් හරි සංඛ්‍යාවකට සාධක 2කට වඩා තියෙනවා නම් අන්න ඒවා සංයුත සංඛ්‍යා කියලා කියනවා. එහෙනම් 4 කියන්නේ මොකද්ද? සංයුත සංඛ්‍යාවක්. මම සංයුත සංඛ්‍යා වලට කොටු කරලා පෙන්නන්නම්. හරි. ඊළඟට 5 බලන්න ළමයි 5ට සාධක කීයක් තියෙනවද? සාධක 2යි. 1යි 5යි විතරයි. එහෙනම් 5 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක්. 6 බලන්න ළමයි 6ට සාධක 4ක් තියෙනවා. 1 2 3 6. එහෙනම් 6 කියන්නේ මොන සංඛ්‍යාවක්ද? සංයුත සංඛ්‍යාවක්. ඔන්න දැන් ඔයාලට තනියම මේක කරා යන්න පුළුවන්. 7 ගත්තාම 4ට තියෙන සාධක 2යි. එහෙනම් ඒක ප්‍රථමක සංඛ්‍යාවක්. 8ට සාධක 4ක් තියෙනවා. 1 2 4 8. එහෙනම් 8 කියන්නේ සංයුත සංඛ්‍යාවක්. 9ට තියෙනවා ළමයි සාධක 3ක්. ඒ කියන්නේ 2ට වැඩිනේ. 9ට තියෙනවා 1 3 9. සාධක 3ක් තියෙන හින්දා එහෙනම් ඒකත් සංයුත සංඛ්‍යාවක්. හරි. ඔන්න ඔයාලට දැන් පැහැදිලි වෙන්නේ නැති ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මොනවද ළමයි? සාධක 2ක් තියෙන සංඛ්‍යා. සංයුත සංඛ්‍යා කියන්නේ සාධක 2කට වැඩි සංඛ්‍යා.
අපි පාඩම් පටන් ගත්ත වෙලේ ඉඳන් ළමයි කතා කරා ඉරට්ට සංඛ්‍යා කියන්නේ මොනවද, ඔත්ති සංඛ්‍යා කියන්නේ මොනවද. ඊළඟට කතා කරා ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මොනවද, සංයුත සංඛ්‍යා කියන්නේ මොනවද කියලා. ඊට පස්සේ මම කියලා දෙනවා ඔයාලට සමචතුරස්‍ර සංඛ්‍යා සහ ත්‍රිකෝණ සංඛ්‍යා කියන්නේ මොනවද කියන එක. අපි පළවෙනිට බලමු මොනවද සමචතුරස්‍ර සංඛ්‍යා කියන්නේ කියලා. ඔයාලට පේනවා මම සමචතුරස්‍රාකාරයෙන් තිත් සටහන් සමග සමචතුරස්‍ර හතරක් ඇඳලා තිනවා. පළවෙනි එකේ තිත් තියෙන්නේ 1යි. දෙවෙනි එකේ තිත් කීයක් තියනවද? 4ක් තියෙනවා. ඊළඟ එකේ තිත් 9ක් තියෙනවා. ඊළඟ එකේ තිත් 16ක් තියෙනවා. එතකොට ළමයි සමචතුරස්‍ර සංඛ්‍යා හැදෙන්නේ 1 4 9 16 එහෙම කියලා. එතකොට ඔයාලට දැන් මේක හැදෙන හැටි දැනගන්න එපයි. ඒ කියන්නේ මෙහෙම සමචතුරස්‍රයක්. අපි හිතමු ලොකු සංඛ්‍යාවක් දුන්නා කියලා. එතකොට ඒකට ඔයාලට මෙහෙම සමචතුරස්‍රාකාරයෙන් තිත්තිය තියෙන්න බෑ. එතකොට මම කියලා දෙනවා මේක කොහොමද අපි හදාගන්නේ කියලා. එතකොට පළවෙනි සමචතුරස්‍රය දිහා බලන්න. ඒකේ පේලි 1යි තීර 1යි. පේලි කියන්නේ පල්ලෙහාට, තීර කියන්නේ හරහට. එතකොට දෙවෙනි එක බලන්න. දෙවෙනි එකේ පේලි දෙකක් තියෙනවා, තීරත් දෙකක් තියෙනවා. තුන්වෙනි එකේ පේලි පේලි 3ක් තියෙනවා, තීරත් 3ක් තියෙනවා. හතරවෙනි එකේ පේලිත් 4ක් තියෙනවා, තීරත් 4ක් තියෙනවා. එතකොට ඔය හැම සමචතුරස්‍ර සංඛ්‍යාවකම පේලි ගානයි තීර ගානයි සමාන වෙනවා. එතකොට ළමයි අපිට ඕක ගන්න පුළුවන් පේලියක තියෙන තිත් සංඛ්‍යාවයි තීරයක තියෙන තිත් සංඛ්‍යාවයි ගුණ කරලා සමචතුරස්‍ර සංඛ්‍යා හදාගන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? දැන් පළවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව 1නේ. එතකොට 1 හදාගන්නේ කොහොමද? මේකේ තියෙන්නේ පේලි 1යි තීර 1යි. එහෙනම් එක් වරක් 1 1යි. එක් වරක් 1 1යි කියලා අපිට පළවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව හදාගන්න පුළුවන්. එකට දෙවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව පේලි 2යි තීර 2යි. එතකොට දෙවරක් 2 4යි කියලා අපිට දෙවෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව හදාගන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි සමචතුරස්‍ර සංඛ්‍යාව හදාගන්නේ කොහොමද ළමයි? 3 වරක් 3 කියලා. ඊළඟ සමචතුරස්‍ර සංඛ්‍යාව ගන්න ළමයි 4 වරක් 4. හරි. එතකොට ඔයාලට තිත් සටහන් අඳින්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. පළවෙනි එක ගන්න පුළුවන් 1 වරක් 1 1යි. ඊළඟ එක 2 වරක් 2 4යි. ඊළඟ එක 3 වරක් 3 9යි. ඊළඟ එක 4 වරක් 4 16යි. ඊළඟ එක ඕනනම් ඔයාලට ගන්න පුළුවන් 5 වරක් 5 25යි. ඊටත් පස්සේ එක 6 වරක් 6 36යි. ඊටත් පස්සේ එක 7 වරක් 7 49යි. ඔන්න ඔය විදිහට සමචතුරස්‍ර සංඛ්‍යා හදාගන්න පුළුවන්. එතකොට සමචතුරස්‍ර සංඛ්‍යා මෙතන තියෙන්නේ නම් 1 4 9 16 කියන සංඛ්‍යා ටික. හරි. ඊළඟට අපි යන ළමයි ත්‍රිකෝණ සංඛ්‍යා පැත්තට. මම එතනදිත් ත්‍රිකෝණාකාරව තිත් සටහනක් ඇඳලා තියෙනවා. එතකොට එතන 1 3 6 10. එතකොට ඔය අංක ටික ලියලා තියෙන්නේ ඒ තිත් සටහනේ තියෙන තිත් ගාන ගණන් කරලා. හැබැයි එහෙම ගණන් කරන්නේ නැතුව කොහොමද ත්‍රිකෝණ සංඛ්‍යා හදාගන්නේ කියලා කිව්වත් පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 1. පළවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව 1. ඒ කියන්නේ එකට කීයක්වත් එකතු වෙන්නේ නැහැ, එකම තමයි. ඊළඟට දෙවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හැදෙන්නේ 1යි 2යි එකතු වෙනවා. 1යි 2යි කීයද? 3යි. ඊළඟට ඔයාලට දැන් හිතා ගන්න පුළුවන් තුන්වෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව හැදෙන්නේ කොහොමද කියලා. කොහොමද හැදෙන්නේ? 1යි 2යි 3යි එකතු කරනවා. 1යි 2යි 3යි එකතු කරපුවම කීයද? 6 හැදෙනවා. ඊට පස්සේ හතරවෙනි ත්‍රිකෝණ සංඛ්‍යාව කොහොමද හදාගන්නේ ළමයි? හතරවෙනි දැන් ඔයාලට තේරෙනවනේ. එතකොට 1 ඉඳන් 4ට එකතු කරනවා. 1 එකතු කිරීම 2 එකතු කිරීම 3 එකතු කිරීම 4. ඔක්කොම කීයද? 10යි. එතකොට ඔන්න ඔය විදිහට තමයි ළමයි ත්‍රිකෝණ සංඛ්‍යා හදාගන්නේ. හරි. දැන් මං හිතනවා ඔයාලට සමචතුරස්‍ර සංඛ්‍යා කියන්නේ මොනවද සහ ත්‍රිකෝණ සංඛ්‍යා කියන්නේ මොනවද කියන එක පැහැදිලි වුණා. හරි ළමයි. දැන් අපි එනවා පාඩමේ වැදගත්ම කොටසට. ඒ කියන්නේ පාඩමේ මාතෘකාවට. මොකද්ද පාඩමේ මාතෘකාව? සංඛ්‍යා රටා තමයි පාඩමේ මාතෘකාව. මෙච්චර වෙලා ඔයාලා ඉගෙන ගත්තා ඉරට්ට සංඛ්‍යා කියන්නේ මොනවද? ඔත්ති සංඛ්‍යා කියන්නේ මොනවද? ඊට පස්සේ ප්‍රථමක සංඛ්‍යා කියන්නේ මොනවද? සංයුත සංඛ්‍යා කියන්නේ මොනවද? ඊට පස්සේ සමචතුරස්‍ර සංඛ්‍යා කියන්නේ මොනවද? ත්‍රිකෝණ සංඛ්‍යා කියන්නේ මොනවද කියලා කතා කරා. එතකොට ළමයි මෙන්න මේ කියපු සංඛ්‍යා වලින් ඔයාලා කිසියම් රටාවක් හදාගත්තොත් හරි මං ඔයාලගෙන් අහනවා ළමයි ඉරට්ට සංඛ්‍යා රටාව මට කියලා පෙන්නන්න පුළුවන්ද කියලා. කොහොමද ළමයි ඉරට්ට සංඛ්‍යා රටාව වෙන්නේ එතකොට? 2 4 6 8 10 ඔහොම කියන් යන්න පුළුවන්. ඔත්තේ සංඛ්‍යා රටාව කිව්වොත් 1 3 5 7 9 ඔහොම කියන් යන්න පුළුවන්. ඔයාලට දැන් මතක් වෙනවා ඇති. ඊළඟට සමචතුරස්‍ර සංඛ්‍යා රටාව කියන්නේ කිව්වොත්
1 4 9 16 25 ඔහොම ඕන තරම් කියාගෙන යන්න පුළුවන්. අවසානයේ ත්‍රිකෝණ සංඛ්‍යා රටාව කියන්නේ කිව්වොත් 1 3 6 10 15 ඔහොම ඔයාලට කියන්න පුළුවන්. හරි. එතකොට ඇත්තටම ළමයි මේ සංඛ්‍යා රටාවක් කියන්නේ මොකද්ද? නිකන් හැඳින්වීමක් කරන්න කිව්වොත් සංඛ්‍යා රටාවක් කියන්නේ ළමයි යම් සංඛ්‍යාවකින් ආරම්භ කර යම් නිශ්චිත ක්‍රමයකට හෝ රීතියකට පේලියක අනුපිළිවෙලින් ලියන ලද සංඛ්‍යා සමූහයකට කියනවා ළමයි සංඛ්‍යා රටාවක් කියලා. දැන් ඕක ওই විදිහට පාඩම් කරගන්න ඕනේ නැහැ. හරිද? මම නිකන් ඔයාලට ඒක සංඛ්‍යා රටාවක් කියන්නේ මොකද්ද කියන එකට නිර්වචනයක් තමයි දුන්නේ. එතකොට ළමයි දැන් ওই සංඛ්‍යා රටාවක තියෙනවානේ පද. ඒ කියන්නේ සෑම සංඛ්‍යාවක්ම සංඛ්‍යා රටාවක තියෙන හැම සංඛ්‍යාවකටම කියනවා සංඛ්‍යා රටාවේ පද කියලා. මොනවද සංඛ්‍යා රටාවේ පද කියන්නේ? එතකොට දැන් අපි දෙකේ අර ඉරට සංඛ්‍යා රටාව ගමු 2 4 6 8නේ. එතකොට ඒකේ 2 4 6 8 කියන ඉලක්කම් තමයි සංඛ්‍යා රටාවේ පද කියලා කියන්නේ. හරි? ඒ වගේම දැන් සංඛ්‍යා රටාවක් අපි හිතමු දෙකෙන් පටන් ගන්නවා කියලා 2 4 6 8. එතකොට ළමයි ඔය දෙක කියන්නේ පළවෙනි පදේ. හරි? සංඛ්‍යා රටාවේ පළවෙනි පදේ මොකද්ද කියලා අහුවත් පළවෙනි පදේ 2, දෙවෙනි පදේ 4, තුන්වෙනි පදේ 6. අන්න ඒ විදිහට ඒක අඳුර ගන්න පුළුවන්. එතකොට සංඛ්‍යා රටාවක ওই සංඛ්‍යා වෙන් කරලා අඳුර ගන්න ළමයි කමාවක් දානවා. කමාවක් දානවා සහ ඉදිරියට තවත් සංඛ්‍යා තියෙනවා කියලා පෙන්වන්න තිත් කිහිපයක් දානවා. සංඛ්‍යා රටා ගැන තව ගණන් හදද්දී මේක හොඳට ඔයාලට අවබෝධ වෙයි. දැන් ඔයාලට සංඛ්‍යා රටාවක් කියන්නේ මොකද්ද කියන එක තේරෙන්නේ නැති ළමයි. ඒ වගේම මම ඊළඟට කතා කරනවා මේ සංඛ්‍යා රටා කොටස් දෙකකට අපිට බෙදන්න පුළුවන්. එකක් තමයි පද සංඛ්‍යාව පරිමිත වූ සංඛ්‍යා රටා. අනිත් එක තමයි පද සංඛ්‍යාව අපරිමිත වූ සංඛ්‍යා රටා. හරිද? පද සංඛ්‍යාව පරිමිත වූ සංඛ්‍යා රටා කියන්නේ ළමයි සංඛ්‍යා රටාවේ තියෙන පද ටික නිශ්චිතයි. පද කියන්නේ මොනවද? සංඛ්‍යා රටාවට එන අර ඉලක්කම් ටික නැත්නම් සංඛ්‍යා ටික තමයි පද කියලා කියන්නේ සංඛ්‍යා රටාවේ. එතකොට මේ සංඛ්‍යා රටාවට එන පද ටික හරියටම අපිට නිශ්චිතව කියන්න පුළුවන් නම් ඒ වගේ සංඛ්‍යා රටාවකට කියනවා පද සංඛ්‍යාව පරිමිත වූ සංඛ්‍යා රටා කියලා. හරි? හැබැයි ළමයි සමහර සංඛ්‍යා රටා තියෙනවා පද සංඛ්‍යාව පරිමිත නෑ අපරිමිතයි. ඒ වගේ ඒවට කියනවා පද සංඛ්‍යාව අපරිමිත වූ සංඛ්‍යා රටා. හරි. අපි දැන් උදාහරණ කිහිපයක් බලමු මේවට එන. හරි. මම බෝඩ් එකේ ඇඳලා තියෙන සටහන බලන්න ළමයි සංඛ්‍යා රටා කියලා මම දෙපැත්ත කොටස් දෙකකට බෙදලා තියෙනවා. එක පැත්තක තියෙනවා පද සංඛ්‍යාව පරිමිත වූ සංඛ්‍යා රටා කියලා. අනිත් පැත්තේ තියෙනවා පද සංඛ්‍යාව අපරිමිත වූ සංඛ්‍යා රටා කියලා. එතකොට පද සංඛ්‍යාව පරිමිත වූ සංඛ්‍යා රටාවල මම පළවෙනියටම දීලා තියෙන උදාහරණය තමයි 1ත් 10ත් අතර ඇති ඉරට්ට සංඛ්‍යා රටාව කියන එක. එතකොට දැන් 1ත් 10ත් අතර ඇති ඉරට්ට සංඛ්‍යා රටාව කිව්වහම අන්න ඔයාට සීමාවක් දාලා තියෙනවා. 1ත් 10ත් අතර ඔයා තියෙන හැම ඉරට්ට සංඛ්‍යාවම ගන්න. 1ත් 10ත් අතර තියෙන ඉරට්ට සංඛ්‍යා ටික ඔයාට හරියටම කියන්න බැරිද ළමයි? හරියටම කියන්න පුළුවන්. 1ත් 10ත් අතර තියෙන ඉරට්ට සංඛ්‍යා 2 4 6 8. හරි? ඊළඟට 5ත් 20ත් අතර ඇති ප්‍රථමක සංඛ්‍යා රටාව. දැන් ප්‍රථමක සංඛ්‍යා ගන්නෙ කොහොමද කියලා මම කියලා දුන්නා. සාධක දෙකයිනේ තියෙන ප්‍රථමක සංඛ්‍යා වලට. එතකොට 5යි 20යි අතර තියෙන ප්‍රථමක සංඛ්‍යා ටික තමයි 7 11 13 17 19. මම කිව්වා සංඛ්‍යා රටාවක් ලියද්දී පද වෙන් කරගන්නේ කමාවක් දාලා කියලා. හරි. එතකොට තමයි ඔන්නෝම පද සංඛ්‍යාව පරිමිතයි. පද ගාන නිශ්චිතයි. පද ටික නිශ්චිතයි. ඊට පස්සේ එහා පැත්තට යනවා මම පද සංඛ්‍යාව අපරිමිත වූ සංඛ්‍යා රටා කියන කොටසට. හරි. ඒකේ උදාහරණ දීලා තියෙන්නේ මොනවද බලන්න ළමයි? ඉරට්ට සංඛ්‍යා රටාව. දැන් ඉරට්ට සංඛ්‍යා රටාව කියන එක ගත්තාම දැන් ඉරට්ට සංඛ්‍යා කියන්න බැරි තරම් තියෙනවනේ ළමයි. මම උතර කිහිපයක් දාලා දෙනවා 0 2 4 6 8. තිත් ටිකක් තියලා තියෙන්නේ අයි මම ඉස්සෙල්ලත් කිව්වා. තව තියනවා කියලා කියන්න තමයි තිත් ටිකක් තියෙන්නේ. ඒකට 2 4 6 8 10 12 14 ඔහොම ඕන තරම් අපිට කියන්න යන්න පුළුවන් නේ. අන්න පද සංඛ්‍යාව පරිමිතයිද අපරිමිතයිද? පද සංඛ්‍යාව අපරිමිතයි. පද සංඛ්‍යාව නිශ්චිත නැහැ. බොහෝමයක් තියෙනවා. කියන්න බැරි තරම් තියෙනවා. ඔත්තේ සංඛ්‍යා රටාව 1 3 5 7 9 විතරද ඔත්තේ සංඛ්‍යා රටාවේ තියෙන්නේ. නෑ ඔයා කලින් ඉගෙන ගත්තා. ඔත්තේ සංඛ්‍යා ඔයාට ඕන තරම් කියන්න යන්න පුළුවන්. ඒක නිසා පිටිපස්සේ අපි සංඛ්‍යා රටාවේ අපි නවත්තපු තැනට තිත් කිහිපයක් යොදලා තියෙනවා. එතකොට දැන් මම හිතනවා පද සංඛ්‍යාව පරිමිත වූ සංඛ්‍යා රටා සහ පද සංඛ්‍යාව අපරිමිත වූ සංඛ්‍යා රටා කියන්නේ මොකක්ද කියන එක ඔයාලට හොඳට තේරුණා කියලා.